හයි පයිප් ක්ලීනර්ස් වලින් මල් හදන වීඩියෝ වල දෙවෙනි වීඩියෝ එක ඔන්න අද මම අරගෙන ආවා. පළවෙනියට ගෙනාපු වීඩියෝ එකෙන් මම ගෙනාවේ මල් ගහක් හදාගන්න විදිහ. හැබැයි අද අරගෙන ආවේ මේ වගේ ලස්සන පඳුරක් හදාගන්න වීඩියෝ එකක්. හරිම ලස්සනයි වගේම තමයි මේක හදාගන්නත් හරිම ලේසි. එන්නක යන්න මේක හදාගන්න. මේකට මුලින්ම අනිවාර්යෙන් කොළයි සුදුයි කලර්ස් වලින් පයිප් ක්ලීනර්ස් ඕන වෙනවා. ඊට අමතරව දමුයි කහයි පයිප් ක්ලීනර්ස් එක එක ගත්තා. මේකට අනිවාර්යෙන් ගම් ඕන වෙනවා. B7000 කියන ගම් එක තමයි මම ගත්තේ. අමතරව කතුරක් ෆ්ලෝරල් ටේප් එකක් ඕන වෙනවා. දැන් අපි බලමු මේක හදාගන්න විදිහ. මුලින්ම මම කියලා දෙන්නේ මේ පඳුරේ කොළ ටික හදාගන්න විදිහ. මේ වගේ කොළ පාට එකක් අරගෙන හරි මැද්දෙන් දෙකට නමා ගන්න ඕන. ඊළඟට සුදු පාට පයිප් ක්ලීනර් එකකුත් අරගෙන ඒකත් අර විදිහටම හරි මැද්දෙන් දෙකට නමා ගන්න ඕන. විදිහට ගැට ගහ ගන්න ඕන. ඊළඟට මේ විදිහට ආයෙත් නමා ගන්න ඕන. කොළ පාට මැදි වෙන්නත් සුදු පාට එක දෙපැත්තෙන් යන්නත් තමයි නමා ගන්න ඕන. මේ කෙලවරත් මේ විදිහට අතින් නමලා හදා ගන්න ඕන. කොහෙටවත් ඇද වෙන්නේ නැති වෙන්න හරියටම පල්ලෙහෙන් ගැට ගහ ගන්න ඕන. මේක ගැට ගහද්දිත් මේ දිගින් වැඩිපුර තියෙන කොළ පාට එකනේ. කොළ පාට එක අරගෙන තමයි මේ විදිහට ගැට ගහන්න ඕන. මේ විදිහට ගැට ගහද්දි සුදු පාට පයිප් ක්ලීනර් එක කොට වුණා කියලා ඒක ගැලවිලා යන්නේ නැහනේ. අන්න ඒකින්ද මේ විදිහට තමයි ගැට ගහ ගන්න ඕන. මේ තියෙන්නේ මේක දැන් නිකන් කුරුළු පිහට්ටක් වගේ. දැන් මේක ඇඟිලි දෙකෙන් යන්තම් තද කරගෙන මේ විදිහට උඩට අදින්න ඕන. එතකොට මේකේ පොඩි නැම්මක් එනවා. දැන් මේක කොළයක් වගේ පේනව නේද? මේ විදිහට සේරම ටික හදා ගන්න ඕන. මම මෙතන සුදු පාට පයිප් ක්ලීනර්ස් 16යි කොළ පාට පයිප් ක්ලීනර්ස් 16යි ගත්තා. මේ පඳුරට කොළ 16ක් එන්න තමයි මම මේ විදිහට ගත්තේ. ඔයාලට කැමති විදිහට මේක ඉතින් අඩු වැඩි කරලා අරගන්න පුළුවන්. ඔය විදිහට මං ඉතින් මේ කොළ 16ම හදාගත්තා. මේ පඳුරට මම දාන්නේ දම් පාට මලක්. ඒකයි මං දම් පාට පයිප් ක්ලීනර් එකක් ගත්තේ. ඒකේ කලර් එකත් ඔයාලට මේ කැමති විදිහකට වෙනස් කරගන්න පුළුවන්. එක මලක් දාන හින්දා තමයි මම දම් පාට පයිප් ක්ලීනර්ස් එකක් ගත්තේ. ඔයාලට තව මල් ගාන ඉතින් කැමති නම් වැඩි කරගන්න පුළුවන්. ඇත්තටම මේ පඳුරට ගොඩක් චූටි මලක් තමයි හොඳ. ඒ හින්දා මම මේ වගේ පොඩිවට තමයි මල හදාගන්නේ. මුලින්ම ඇඟිලි පුරුකක වගේ දිග ප්‍රමාණයක් නමලා ඒ නමපු තැන ඉඳන් ඇඟිලි පුරුකකටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි මේ විදිහට නමා ගන්නේ. මම නම් මේ මලට පෙති 5ක් තමා දාන්නේ. ඒ හින්දා මේක 5 පාරක් නමා ගන්න ඕන. ඔයාලගේ කැමැත්ත අනුව මේ මලේ පෙති ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට 5 පාරක් නමා ගත්තා. දැන් මේ විදිහට මලේ පෙති හදා ගන්න ඕන. අවසානෙත් මේ විදිහට ගැට ගහ ගන්න ඕන. දැන් මේ විදිහට මලේ පෙතිවල හැඩය හදා ගන්න ඕන ලස්සනට. මේ හදාගත්ත මලේ එක පෙත්තකට තියෙන්නේ පයිප් ක්ලීනර් එක දෙකට නැමුණ එකක් නේ. මේ විදිහට නැම්ම පොඩ්ඩක් ඈත් කරලා මල් පෙත්ත තව ටිකක් ලොකු කරගන්න පුළුවන්.
හැඩ වෙන්න මල් පෙත්ත හදා ගන්න ඕන. විදිහට තමයි මල හදාගන්නේ. ඊළඟට මේ මලේ මැද හදාගන්න ඕන. මම ඒක හදාගන්නේ කහ පාට. ඒක හදාගන්න විදිහ නම් මම කලින් වීඩියෝ එකකින් කියලා දුන්නා. ඒක බලපු නැති අය මේ විදිහට ඒක හදාගන්න. ඒ වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ මල් ගහක් හදාගන්න විදිහනේ. වීඩියෝ එක ඔයාලට බලාගන්න කැමති නම් මම ඒක පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එක දාලා තියන්නම්. එතකොට ඔයාලට ඒක බලාගන්න ලේසි වේවි. ඔන්න ඔය විදිහට කහ පාට පයිප් ක්ලීනර් එකෙන් මැද හදාගන්න ඕන. දැන් මේ කෑල්ල කපලා අයින් කරන්න ඕන. මේ විදිහට හදාගත්ත එක දැන් මේ මලට අලව ගන්න ඕන. මලට අලව ගද්දී මේ වගේ මලේ පෙති දෙකක් අතරින් මේ විදිහට තමයි සෙට් කරගන්නේ. මේ මලේ යටින් මේ විදිහට හොඳට ගැට ගහ ගන්න ඕන. ඒක ගැට ගහලා ඉවර වෙලා මේ කහ පාට එක හරියට මලේ මැද්දට කරලා පෙති ඇද වෙලා නම් ඒවත් ලස්සනට ආපහු හදා ගන්න පුළුවන්. ඔය තියෙන්නේ ඔන්න ඔය විදිහට ලස්සනට හදා ගන්න ඕන. දැන් මේ මලේ නටුවට කහයි දමුයි දෙකම තියෙනවනේ. ඔයාලට කැමති නම් මේ දෙකම එකට තියාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා කපලා අයින් කරනවා නම් මේ විදිහට දම් පාට එක තමයි කපලා අයින් කරගන්න ඕන. මොකද කහ පාට එක තව ගොඩක් දිගට ඉතුරු වෙලා තියෙනවනේ. එහෙම දිගට ඉතුරු වෙලා තියෙන එක තමයි අපට අවශ්‍ය වෙන්නේ. ඒ හින්දා කහ පාට එක අනිවාර්යෙන් තියාගන්න ඕන. මේ දම් පාට කොටස කපලා අයින් කරේ මොකද දන්නවද? නටුව විදිහට තනි පයිප් ක්ලීනර් එකක් තිබ්බහම මේ මල හිමීට හුලකට හැම වැනෙනවා. එතකොට මේක හරි නැචරල් ගතියක් දැනෙනවා. ටිකක් ඝනකම කම්බියකට මලක් ගැට ගැහුවා මේ කම්බිය නිකම්ම එහාට මෙහාට වැනෙන්නේ නැහැ නේ. ඒ නිසා තමයි මම මේ විදිහට කරේ. දැන් ෆ්ලෝරල් ටේප් එකෙන් මේ විදිහට ඔතා ගන්න ඕන. මලේ නටුවකට ෆ්ලෝරල් ටේප් එකක් ඔතනවා නම් මම මේ පෙන්නෙන විදිහට පොඩ්ඩක් මැදින් පටන් අරගෙන මලේ මුලටම ටේප් එක ඔතාගෙන ගිහිල්ලා ආපහු ඒක දිගේම නටුවේ පහළට ඔතාගෙන යන්න. මොකද මේ විදිහට ඔතා ගත්තාම ෆ්ලෝරල් ටේප් එක නිකම්ම ගැලවිලා යන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. මලේ නටුව අපි හදාගත්ත කොලයකට වඩා ටිකක් දිගට හදා ගන්න ඕන. ඔන්න ඔය විදිහට මම ෆ්ලෝරල් ටේප් එකෙන් ඔතලා අවසන් කරනවා. ඔන්න දැන් තියෙන්නේ මේ මල් පඳුර ලස්සනට හදාගන්න. ලස්සනට නැමිලා නැති කොළ ටික මම ආයෙත් ලස්සනට නමා ගන්නවා. කොලේ හදද්දි ගැට ගහගත්ත තැනින් මෙන්න මේ විදිහට ගම් ගන්න ඕන. දැන් හදාගත්ත තව එකක් තියලා අලව ගන්න ඕන. දැන් මේ දෙකේම ගම් ගාලා තව එකක් අලව ගන්න ඕන. විදිහට මම මුලින්ම කොළ 4ක් අලව ගත්තා. දැන් මේ විදිහට ෆ්ලෝරල් ටේප් එකෙන් ඔතා ගන්නවා. විදිහට ඔතා ගත්තට පස්සේ කොලෙන් කොලේ තියදී මේ විදිහට ඔතාගෙන යන්න තමයි තියෙන්නේ.
දීලා බැඳගත්තා. දැන් මේ කොළ ටික ලස්සනට පිළිවෙලකට හදා ගන්න ඕන. හදා ගන්න ඕන. දැන් මේ හදාගත්ත පඳුර දාගන්න මං චූටි මල් පෝච්චියක් ලෑස්ති කරගත්තා. මේකට නම් මං ප්ලාස්ටික් මල් වාස් එකක් තමා ගත්තේ. මේකේ මැද්ද ඉතින් පයිප් ක්ලීනර්ස් දාලා මං ලෑස්ති කරගත්තා. මේ චූටි වාස් එකක් හදාගන්න විදිහ මං ඉස්සරහට වීඩියෝස් වලින් අරගෙන එන්නම්. දැන් මේකේ මැදට අපි හදාගත්ත පඳුර දාන්න පුළුවන් විදිහට හදා ගන්න ඕන. හොඳට ගා ගන්න ඕනේ මේ වගේ. දැන් මේ විදිහට හොඳට අලව ගන්න ඕනේ. තියෙන ඔය විදිහට මට නම් ඇත්තට මේක මේ විදිහටත් ලස්සනයි. ඒ වුණාට ඉතින් මේ වගේ මලකුත්ත වලව ගන්නවා. එතකොට තවත් ලස්සනයිනේ. මේ වගේ කොළයි සුදුයි මික්ස් වෙච්ච ස්වභාවික මල් පඳුරුත් තියෙනවා. ඔයාලා දැකලා තියෙනවද? මට ඒ වගේ නම නම් මතක නැහැ. නම දන්න අය පහලින් කමෙන්ට් කරගෙන යන්නකෝ බලන්න. දැන් මේකට මේ මල අලව ගන්න ඕන හින්දා මේ මලේ නටුවේ ගම් ටිකක් ගා ගන්නවා. ඊට පස්සේ මැද්දෙන් මේ විදිහට අලව ගන්න තමයි තියෙන්නේ. හදාගෙන ඉවර වෙලා අවසානයේ ඔන්න ඔය විදිහට තමයි එන්නේ. මට නම් ඇත්තටම මේක ගොඩක් ලස්සනයි. ඒ වගේම තමයි මේක හදාගන්නත් හරිම ලේසි. වැඩි වෙලාවක් යන්නෙත් නෑ. ඔයාලත් පයිප් ක්ලීනර්ස් වලින් මල් හදන කෙනෙක් නම් මේ ඩිසයින් එකත් අනිවාර්යෙන් ඔයාලා try කරලා බලන්න. ඉස්සරහට අරන් එන තව වීඩියෝස් වලින් මේ වගේ ලස්සනට තව හදන්න පුළුවන් පයිප් ක්ලීනර්ස් මල් වර්ග මං අරගෙන එන්න. ඉතින් මේ වීඩියෝ එක ගැන අදහස් ඔයාලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like කරලා අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ආයෙත් ඊගා වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. ඔයාලට සුබ දවසක්.